ආයි පේනව නේද මම ඔයාලට කිව්වේ දැන් සංකල්ප සමය ගැන වීඩියෝ එකක් කරන්න එක්කෙනෙක් හිටියා කියලා විෂන් වැඩි දෙයා අහක ඉන්නේ සාමේ තනවල බකට් එක කොහෙවත් තියෙන ලණුවේ දිගත් ඇති. ඉතින් මේගොල්ලෝ දන්නේ මොනවද මේ කරන්න ඕනේ. ඒගොල්ලෝ කන්න ඕනේ මෙතන මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ සිමිති බක්කි වල ඕනේ පුරුදු. ඉතින් කවදාවත් එජි නැති වැඩක් තමයි උනේ මේ. අනිත් අතට මේ සාමාන්‍ය මේ වගේ තනකොළද අපි දෙන්නේ CO6 CO3 CO3 CO6 අනිත් අර රෙඩ් නේවියර් නේ දැන් නිකන් ඔය මේ අර මේ පොඩි පිට උන්ට අර එහිමි නිකන් මේ උන්ට කන්න දෙන ඒවා තමයි දැන් මේගොල්ලන්ටත් අපිට කන්න දෙන්න එකා තියෙන්නේ මේවා. ඊගාවට මේ පේනවද මේ දැන් මේගොල්ලොත් ඉතින් දැන් මොකටම මේ වෙලාවේ දැන් තනකොළ නෑ දැන් මේක හලහලා කරනවා ඒ පේනවද දන්නේ නැහැ මෙතන මේ මහරෑ නික මේ හරියට ලයිටුත් නෑ මොකුත් නෑ මේක අදිශය වෙච්ච දෙයක් දෙයක් කරලවත් මොකක්වත්ම නෑ. ඉතින් මං කිව්වනේ ඔයගොල්ලන්ට 41යි දැන් මේ රෙකෝඩ් මේ වීඩියෝ කරන්න පටන් ගන්නකොට කියලා. මේ ඔක්කොම මේගොල්ලෝ කරනවා මේ හරියන්නේ ඩියුටියම් මේ එයාක ඩියුටම් ඒගොල්ලෝ කරනවා. මෙයා කරනවා මේ සීසන් පැටියෙක් සීසන් එකගේ පැටියෙක් මෙයා කරනවා. ඉතින් හාලි සමහරුන් කන්නේ නැහැ දැන් දන්නේ නැහැ මොකද්ද මේ වෙලා තියෙන්නේ කියලා. අනිත් අතට මේ පැටියට නම් කැම දාලා තියෙන්නේ. ඉතින් ඌ මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. මේ දැන් මෙතන දැන් හොඳම වැඩේ වෙලා තියෙන්නේ. දැක්කනේ. මම දන්නේ දැක්කනේ කිව්වට පේනවත් දන්නෙත් නෑ. රෑ හින්දා ලයිටුත් නෑ. ලයිට් තියෙන හරියක් තියෙනවා. මම තව චුට්ටෙන් හෙදෙන්ට යනවා. ඉතලාම කලුර ටික වීඩියෝ කරන් ඉන්නවා කියලා හිතුවා. පේනවා නම් උගලන්ට පේනවා ඇති. එළියෙන් එක්කෙනෙක් ඇවිල්ලා මේ පොඩි ගීතනක වලත් කරන්න දෙයක් නෑ. මේක මේ තුර ටික බහලා යථා තත්ත්වයට එනකල් ඉතින් මේක මේ විදිහ තමයි. ඕන් දැන් නම් මේ ඕගොල්ලන්ට මේ පැහැදිලිව පේනවා ඇති. පැහැදිලිව කියන්නේ පෙන්වන්න දෙන්නේ දැන් මගේ YouTube කලාවට උණු දැන් ස්මාර්ට් කිරිකා පාලනය කියන මාතෘකාවට අනුව ගත්තොත් දැන් මේ ටික විතරයි. දැන් මේ මොහොතේ දැන් මේ ටික විතර පේනලා ඉන්නත් බෑ. මේ වෙලාවේ පේන්නේ නැතුව ඇති පිටිපස්ස යට වෙච්ච එක තවම තියනවා කියලා. නමුත් ඉතින් දැන් මේගොල්ලෝ ටිකක් බේරලා නෑ ඇම්බියොත් එක තව පොඩි පැටව දෙන්නෙක් විතර ඉන්නවා මෙතන. ඊගාවට මෙයාලා දැන් කොහොමත් මෙයාලා කියන්නේ කිරි ගන්න තේරෙම ඉතින් යට වෙලා තියෙන්නේ. ටිකක් පැහැදිලිව පේනවා ඇති හරියට පොඩ්ඩක් ලයිට් ටික තියෙනවා. ඊගාවට මේ දැන් මෙයාට කියන්නේ හක්කපටස් කියලා. අපි හක්කපටස් කියලා කිව්වට දැන් මෙයා මේ මුළු ජාතියක මුළුල්ල වීඩියෝ වල මේගොල්ලෝ ගැන මේ හුඟක් විස්තර එහෙම කරලා තියෙනවා. දැන් ඔය නිකන් ඔය ඇවිද ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ දන්නේ දැන් මේ බකට් එක කරනවා කියලා සාමාන්‍යයෙන් මගේ වීඩියෝ එක තියන්නේ මගේ ජීවිතේමත් මේ මං ස්මාර්ට් කිරිකා පාලනයේට ආපු දවසකවත් වෙච්ච දෙයක් නෙමෙයි. ඉතින් මේ මම කිව්වන ඔයගොල්ලන්ට මේ 1978 දී තමයි මෙහෙම මේ වතුර දැම්මේ. ඊට පස්සේ දැන් 2025 නොවැම්බර් 29 වෙද්දී මෙහෙම වුණා. මේ ආපහුතරයක් තත්ත්වෙම උදා වුණා. මේ ඊගාවට අපිට මේ විදිහ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ දැන්. ඔව්ගෙන් කිරි අඩු වෙන එක මේකෙන් වෙන මේගොල්ලෝ වාත දීපත් වෙනවා. ඔව් ඉතින් මේ වීඩියෝ ගොඩක් ඔයගොල්ලන්ට මේ සම්බන්ධව අරන් එනවා. ඊගාවට ඉතින් මේ අනිත් අතට අමතක කරන්න වැඩි එක්කෙනා තමයි මෙයා තමයි විශේෂම එක්කෙනා. මෙයා තමයි අස්ථාන කියන්නේ. මෙයාගේ විශේෂත්වය තමයි මෙයා මේ දැන් අපි දුම වායනවා කියලා. වායනකොට මෙයා මොකද කරන්නේ? මෙයා විසින්ම මෙයා යඟට වතුර ගහ ගන්නවා. ඊට පස්සේ දැන් අපි වතුර මල් එහෙමයි කෙරුවා. ඊට පස්සේ වතුර මල් හයි කර එක හොද්දද නැද්ද සහ වෙන වීඩියෝ ගුටක් තියෙනවා ඕගොල්ලන්ට දාන්න දීවා. රෙකෝඩ් කරන්න විදියකුත් නැහැ. මේ ලෙවලුයි කයි මේකයි ඉතින් දැන් යට වෙලා තියෙන්නේ. දැන් අද නම් 2025 නොවැම්බර් 29. ඒතකොට 6:41 තමයි මේ දැන් බියර් මණ්ඩි දැම්මයින් පස්සේ බියර් මණ්ඩි කැට කෑමයි ඒ ඔක්කොම ටික දැම්මයින් පස්සේ මේ තනකොළ දැම්මයින් පස්සේ වීඩියෝ කරන්නේ. ඉතින් දැන් මේගොල්ලෝගේ ආදර්ශිත කිරි ගන්න නැහැ. මේගොල්ලෝට මැසරයිස් දෙන්න පුළුවන්. අනිත් අතට කුරුල්ල මේ සමාන කරදුනා කුරුල්ලෙට එන්න පුළුවන්. ඒ තියෙනවාට පේනවද මේ? මොකක්ද පේන්නේ මේ? මෙතන එක්කෙනෙක් ඉන්නවා මඩුව මෙහා පැත්තේ මෙයා බැඳලා ඉන්නේ. මඩුව එහා පැත්තේ බැඳලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ ඉතින් බකට් වල දාගෙන රුදුත් නැහැ. ඉතින් උහි කනවා උන්ට භෝජනේ දෙන්න විදියකුත් නැහැ. තනකොළ ඇත්ත තනකොළ යට වෙලා කියලා පින්නුවේ නෑ නේද මම. තනකොළ හරියට يعني ඒ ගෙදර ඉතින් තනකොළ පොඩ්ඩක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් ඒක නේද කතා කරලා දැන් මේ පේනවද මොකද්ද? මොකද්ද කියන්නේ මේ දාම්පේ මඩුව? මේ වෙනකොට වෙලාව තියෙන්නේ දැන් මම පටන් ගත්තා 6:42ට දැන් 6:47යි විනාඩි 6ක්ම ගිහිල්ලා. ගියයින් පස්සේ ඕන් තත්ත්වය තවමත් මේ අනිත් කිරි ගන්න කට්ටිය මේ ඇතුළට දාන්න තරම් සුදුසු වාතාවරණයක් නැහැ. තවම යට වෙලා මම තව යට වෙච්ච හරියක් තියෙනවා.
මේ තියෙන්නේ දැන් අපි ලයිට් එහෙම දාලා ඉතින් ඉන්න ඕගොල්ලන්ට මේ කලින් වීඩියෝ එකට වඩා සාමාන්‍ය මේක පැහැදිලිව පේන්නේ නැති මම හිතනවා ඕගොල්ලන්ට වතුර සද්දෙත් ඇයිද දන්නේ නැහැ. ඉතින් ඒව මට කියන්න බෑ මේ පේනවනේ. තනකොළ මැෂින් එක තැනක ඊගාවට තනකොළ තව තැනක දැන් මෙන්න මේතන දැන් ලෑමාට පේනවා ඉතින්. නමුත් පොඩි උන්ට අර එහෙම එකක් ආවුවා තමයි දැන් මේ කිරි ගණයටත් අපිට දෙන්න. ඕගොල්ලන්ට පෙන්නු තවම පැටව කොටු ඔක්කොම යට වෙලා නේ. සියල්ල තවම යට වෙලා තින්නේ. තවම මේ يعني කිසිම කෙනෙක්ව මේ දාන්න මේ ඇතුළට දාන්න තියා හිතන්නවත් සුදුසු තත්ත්වයක් තවම ඇවිල්ලා නැහැ නේද කොහොමද? මේ තියෙන්නේ. කියනවානේ මාත් එක්ක මොකක්ද? මම පේනවද කියලා බලන්නකෝ. සියල්ල යට වෙලා. සියල්ලම යට වෙලා තින්නේ. දැන් ඔක්කොම යට වෙලා. ඊට දිහාට වතුර බැස්සොත් ඊළඟට වතුර බැස්සයින් පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ වතුර බැස්සාම මොකද කරන්නේ? අනිත් අතට මේ දැන් මෙයාලා කිරි කොච්චර අඩු වෙනවද? ඕ ඉන්න කතන්දර ගොඩයි. මේ සෑම සියලු දේම ගැනම පොඩ්ඩ ඕගොල්ලන්ට මම ඉතිරියට වීඩියෝ අරන් එනවා. සාමාන්‍ය කාලේ නතර වුණානේ. නතර වුණේ මේ ලෙවල් ඉඳන් දැන් මේ ලෙවල් මේ දැන් ඉවර. ඉතින් මට දිගට හරහට වීඩියෝ දාන්න පුළුවන්. හරි එහෙනම් මේ මම දැන් මෙතනින් වීඩියෝ කට් කරනවා. ඉතින් ඕගොල්ලන්ට කියන්නේ මේ කාලේ නම් වැස්සෙන් නම් බේරෙන්න කියන්න ඕනේ නෑ. දැන් අවතන් වෙන අර ඒගොල්ලන්ට ඔක්කොම සාන හැමදේම වෙලා ඉවරයිනේ දැන්. දිගටම ඉතින් මාත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ස්මාර්ට් කිරි ගාව බලන්නේ කොහොමද අමාරු තත්ත්වවලදී කරගෙන යන්න සාඩු වෙන කිරි වැඩි කරගන්නේ කොහොමද මේ හැම දෙයක් ගැන මුගුරු ඉස්සරහට මම කියන්න බලාපොරොත්තු වෙනවා. අවසානයේ ඉතින් කියන්නේ ස්මාර්ට් කිරි ගාව බලන්නේ මේ YouTube channel එක ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම මේ මාව follow කරන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. එහෙනම් මම ගියා bye. thank you mate. අනිත් තමයි මේ මාත් එක්ක මෙච්චර වීඩියෝ එකක් කරන් දී හිටියට ඕගොල්ලෝ ගොඩක් ස්තුතියි. එහෙනම් මම ගියා thank you.